මේ ටයිම් එක තමයි මේ වගේ පොට්ටේ කඩියක් ගන්න සුපිරි තැන මචං. මේවා ඉතින් අපේ තැන් නේද? ඒ පට්ට ආතල් බං. යන්ට නිවාඩු දවසේ මචං එතෙන් දෙක්කන් එල සුපිරි පන්සන්නයක් දාමු. වැදිලා ඉන්නවා. ඔබට අවුල නැද්ද? බීලා තීරේගේ මේ බෝතල් වල මොකද කරන්නේ බං? උඩු කරලා විසික් කරලා දාපුවා වැවට. මොනවද කරන්න හදන්නේ? එයි බෝතල් ටික විසික් කරන්න හැදුවේ. ඔබට මොකද? මේමයි මල්ලි. මෙතන කෑව බීමට කමන්නේ. මේ වගේ ලස්සන පරිසරයක් විනාශ කරලා දාන්න හදන්න එපා ඔයාලා. මේ බෝතල් දෙක විසික් කරව කියලා කොහමද පරිසරය විනාශ වෙන්නේ? අන්නේ හිතන විදිය තමයි මල්ලි වෙනස් කරගන්න ඕන ඔයාලා. ශ්‍රී ලංකාව කියන්නේ මේ ලෝකේ තියෙන ලස්සනම රටක් නේ මල්ලි. ඔයාලා ඔය හිතන විදිය වෙනස් කරගත්තොත් තමයි මල්ලි මේ රට ලස්සන කරගන්න පුළුවන්. මේ බෝතලයක් කුඩු කරලා මල්ලි වැවට දාපුවාම ඒකෙන් වෙන විනාශය ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද? ඔයාලා මල්ලි බෝතල් කඩලා වැවට දාපුවාම වැව විනාශ වෙනවා. මේ පැත්තෙන් මේ කුඹුරේ ආයෙ විනාශ වෙනවා. එතකොට වැවට නාන්න එන මිනිස්සුන්ගේ කකුල් තුවාල වෙනවා. ඒක පොඩ්ඩක් ඔයාලා තේරුම් ගන්න ඕනේ මල්ලි. අනික තව දෙයක් මල්ලි. දැන් ඔයාලා මෙතන තව දවසක එනවා කියලා හිතන්නකෝ. එතකොට ඔය බෝතල් කඩලා විනාශ කරලා දාපුවාම ඔයාලට මේකෙන් හානියක් වෙන්න පුළුවන් නේද? අපිට සමා වෙන්නයි. ඔයා මේ දේ පැහැදිලි කරපින්න තමයි අපිට මේක තේරුනේ. අපි කරන්න ගිය ලොකු වැරද්දක් බං. අපි අය මේ වගේ වැරදි නොකරින්. ඔයාලා මේක තේරුම් ගත්ත එක ඇත්තටම සතුටුයි මල්ලි. අපි අනිත් අයත් දැනුවත් කරලා අපේ පරිසරය රැකගමු. අපි යන ගිල්ලෙන්නයි.